ඉතින් ගයිස් ඔන්න අද වීඩියෝ එකෙන් ඕගොල්ලන්ව අපි එක්කගෙන යන්න හදන්නේ ඕල් තිබිලිසි ජෝර්ජියාවල තියෙන ලස්සන ක්‍රිස්මස් මාකට් එකක් බලන්න යන්න. ඉතින් මේ ගැන ඔයගොල්ලන්ට මොනවද අපි ක්‍රිස්මස් මාකට් එකේ දැක්කේ කියලා අපි ඉස්සරහට වීඩියෝ එකෙන් කියන්නම්. ඉතින් මේ වගේ හරීම ලස්සනයි ලයිට්ස් දාලා හරිම කලර්ෆුල් හරිම ක්‍රිස්මසි. ඉතින් ඉස්සරහට බලන්න පුළුවන් ක්‍රිස්මස් මාකට් එකේ අපි දෙන්න මොනවද කරේ, අපි දෙන්න මොනවද කෑවේ, මොන වගේ ඇක්ටිවිටීස්ද තියෙන්නේ, මොන වගේ දේවල්ද බලන්න තියෙන්නේ කියලා. ඉතින් මේ වගේ ඒගොල්ලන්ගේ ට්‍රැඩිෂනල් ෆුඩ්ස් ගොඩාක් දේවල් තිබුණා. අපි ඉස්සරහට වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරමු. මේ කවුද මේ? ඔයා මැජික් පෙන්වන්න යනවා වගේ මැජික් පොල්ලකුත් අතේ තියාගෙන. ඉතින් ඔන්න අපි දෙන්න ක්‍රිස්මස් මාකට් එක බලන්න යන්න පිටත් වුණා. අපි දෙන්නම පයින් යමුයි කියලා ඩිසයිඩ් කරා. මොකද පාකින් ප්‍රොබ්ලම්ස් තියෙන නිසා සහ ස්ට්‍රීට්ස් ගොඩාක් ලස්සනයි ක්‍රිස්මස් එකට ජෝර්ජියාවල. ඉතින් මේ විදියට හරියම හැපි එකේ තමයි මම ක්‍රිස්මස් මාකට් එක බලන්න ගියේ. ඉතින් අපි දෙන්න ඇත්තටම එන්ටර් වුණේ මේන් එන්ට්‍රන්ස් එකෙන් නෙමෙයි. මේකත් එක එන්ට්‍රන්ස් එකක්. මේන් එන්ට්‍රන්ස් එක තිබුණේ වෙනම පැත්තක. ඉතින් ගොඩාක් හරිම ක්‍රවුඩඩ් දවසක් එදා. අපි ඉන්නේ ක්‍රිස්මස් මාකට් එකේ ටිබිලිසි වල මාරම ලස්සනයි. වටේම ඩෙකෝස් කරලා තියෙනවා ක්‍රිස්මස් වලින්. මොකද මේගොල්ලෝ මේ නිව් මේක සෙලිබ්‍රේට් කරන්නත් රෙඩි නේ? ඔව්. I think තාම නෑ. තාම මම හිතන්නේ ක්‍රිස්මස් ඒවා විතරයි තියෙන්නේ පොඩි ඩෙකෝස් කරලා තියෙන දේවල්. ඉතින් ගයිස් අපි දෙන්නගේත් ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් එක තමා මේ ක්‍රිස්මස් මාකට් එක. ඉතින් අපි වීඩියෝස් වලින් දැකලා තිබ්බට අපි ඇත්තටම දැකලා තිබුණ නැහැ. ඉතින් අපිට ඒක මාරම එක්ස්පීරියන්ස් එකක් වුණා. මාරම ලස්සනයි ඇතුළ මේ ලයිට්ස් එහෙම මට හිතා ගන්න බෑ ඒක ඩෙකෝස් කරලා තිබ්බ විදිය. ඒ වගේම මේගොල්ලන්ගේ ෆුඩ් ස්ටෝල් තිබ්බා. ඊට අමතරව වෙන පොඩි ගේම්ස් ප්ලේ කරන තැන් තිබ්බා. ඊට අමතරව ඒගොල්ලෝ ලස්සනට ඩිසයින් කරලා තිබ්බා ගිෆ්ට් බොක්ස් විදිහට. ඒවා මං හිතන්නේ මේ ලස්සන ඩෙකෝස් වලින් කරපු දේවල් ඒකට විශේෂ දේවල් ඒගොල්ලෝ පාවිච්චි කරලා තිබ්බා. අපි මේ දේවල් ඇත්තටම වැඩිපුර බලන්න ගියේ නැහැ. අපි ඉතින් මේ ලයිට්ස් එක්ක මාර විදිහට එන්ජොයි කරලා මේ මියුසික් එක්ක පොඩ්ඩක් නට අපි ඉතින් ඉස්සරහට මේ විදිහට ආවා. Kasih apa? Yana kochi foto gana. ඉතින් ගයිස් මෙන්න මේ ට්‍රේන් එක දැක්කම මට මගේ පුංචි කාලේ මතක් වුණා. ඉස්සර ක්‍රිස්මස් එකට කාටුන්ස් බලනකොට මෙන්න මේ කෝච්චිය තිබුණා. ඉතින් කාටද මතක ක්‍රිස්මස් කාටුන්ස් වල මෙන්න මේ කෝච්චිය තිබුණේ කියලා මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙන යන්න. ක්‍රිස්මස් කියලා කියන්නේ මං හිතන්නේ අපි හැමෝටම සතුටු වෙන්න තියෙන එක කාලයක්. ඉතින් ඒ වගේ තමයි මමත් ක්‍රිස්මස් මාකට් කියලා මේ ක්‍රිස්මස් එක්ස්පීරියන්ස් එක එක්ස්පීරියන්ස් කරන්නේ මගේ ජීවිතේ ෆස්ට් ටයිම්. ඉතින් මට හරීම සතුටු දවසක්. ඒ වගේම මේ ලයිට්ස් වලට මේ ක්‍රිස්මස් වයිබ් එකට මම මාරම ආසයි. සහ ඒ කලර්ස් වලට රතු පාට, කොළ පාට, ඉතින් ලයිට්ස් ඒවා අපේ ජීවිතේ එක විදිහකින් අපිව සතුටු කරන තමයි ක්‍රිස්මස් කියලා දෙයක්. මම හිතන්නේ ක්‍රිස්මස් කියලා අපිට තියෙන්නේ ජීසස්ගේ උපත සෙලිබ්‍රේට් කරන්නේ අපි. ඉතින් ඒකත් මගේ ජීවිතේ ෆස්ට් ටයිම් මේ එක්ස්පීරියන්ස් එක. ඉතින් ඒ වගේම නිව් ඉයර් එකට ඒගොල්ලෝ ඒ විදිහට වෙනම ඩෙකරේෂන්ස් කරලා තිබුණා. ඒක හරිම ලස්සනයි. ඒ වගේම කියන්න ඕන ජෝර්ජියා කියලා කියන්නේ එක විදිහක යුරෝප් වයිබ් එකක් තියෙන රටක්. ඉතින් ඒ රටේ තවත් ලස්සන වැඩි වුණා මේ ක්‍රිස්මස් ඩෙකෝසුත් එක්ක. ඉතින් දැන් අපි ওই විදිහට ඉස්සරහට ඇවිදගෙන යනකොට අපිට මෙන්න මේ බෑස්වත් හම්බුණා. ඉතින් මේ වගේ දේවල් සාමාන්‍ය දේවල්නේ. දැන්
ක්‍රිස්මස් මාකට් එකෙත් මේ වගේ දේවල් තියෙනවා. ඉතින් කැමති කට්ටියට ෆොටෝස් ගන්න පුළුවන්, එයාත් එක්ක කතා කරන්න පුළුවන්. ඉතින් වැඩිපුරම ඉතින් පොඩි අය තමයි මේ අපි දැක්ක එයාත් එක්ක කතා කරනවා. මට මතක විදිහට අපිත් ෆොටෝස් ගත්තා. මේ කොහොම හරි ඉතින් අපි බෑස් එක කතා කළා මේ විදිහට මේ ෆුඩ් ස්ටෝල් වලින් ඇතුළට යනකොට තමා ඊට පස්සේ අපිට දැක්කේ මේන් එන්ට්‍රන්ස් එක. මේ ඔයගොල්ලෝ දකින්නේ ක්‍රිස්මස් මාකට් එකේ මේන් එන්ට්‍රන්ස් එක. මෙතන ඉඳන් ඇතුළට යනකොට මාරම ලස්සනයි. ඒ ඩෙකෝස් එක අපිට ඇත්තටම මේ මුලින් මෙතනින් ආවනම් ඒක වෙනමම ෆීල් එකක් එනවා. මොකද ඒ එන්ට්‍රන්ස් එක මාරම ලස්සනට ඩෙකෝස් කරලා තියෙනවා. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ ඒ ටික තමයි. ඉතින් අපි දෙන්න මේ විදිහට හරීම ලස්සනට ක්‍රිස්මස් එකට තියෙන එක එක ඩෙකොරේෂන්ස් එන්ජොයි කරා ගොඩාක්. ඒ වගේම කියන්න ඕනේ මෙතන විශේෂ දෙයක් තිබුණා ගයිස් ඩෙකෝස් වල. එක එක රටවල් වලට අදාළ පර්ටිකියුලර් අයිකොනික් ලෑන්ඩ්මාර්ක්ස් පැරිස් වල අයිෆල් ටවර් එක, ඊට පස්සේ ලන්ඩන් වල ලන්ඩන් බ්‍රිජ් එක, ඒ වගේ එක එක පර්ටිකියුලර් ලෑන්ඩ්මාර්ක් අයිකන් හදලා තිබුණා එතන. හරිම ලස්සනයි. ඉතින් ඒ වගේම තමයි අපි දෙන්නත් මේ පොඩි ළමයි දෙන්නෙක් වගේ මේ ලයිට්ස් වලට එක එක පැතිවලට එක එක විදිහට තමයි ඒගොල්ලෝ ඩෙකෝස් කරලා තිබුණේ. ඒවා හරිමම ලස්සනයි. ඉතින් ඊළඟට ගයිස් අන්තිමට අපි දෙන්න ආවේ මෙන්න මේ ක්‍රිස්මස් මාකට් එකේ ප්ලේ ඒරියා එකට. මෙතන හැමෝටම ප්ලේ කරන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතුවා ක්‍රිස්මස් මාකට් එකෙන් එළියට යනවා කියලා. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ මොනවද ක්‍රිස්මස් එකට කරේ? ක්‍රිස්මස් මාකට්ස් තිබුණාද? ඒවා බලන්න ගියාද? ක්‍රිස්මස් ගස් හැදුවද? ඉතින් හැමදේම මතක් කරලා අපිටත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් thank you so much අපේ වීඩියෝස් බලනවට, අපිව subscribe කරනවට, අපේ වීඩියෝස් like කරනවට. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ නත්තලක්. අපි ගිහින් එන්න. Click 1.